සතුට මේ පහන් කුඩුව තව දින පහක් ඔබ වෙනුවෙන් නොමිලේ ප්‍රදර්ශනය කරනවා. උඩින් දෙවියන්නම් මේ පහන් කුඩුවෙන් එන්න වඩින්න පහන් කුඩුව ආරක්ෂා කරන්න. සියලු සත්වයන්නම් පින් අරගෙන ඔබ ස්ථානවලට යන්න. ජේතවනාරාමේදී තමයි මේ අම්බුරු සිදුවීම සිදුවන්නේ. හරි ලස්සනට ජේතවනාරාමේ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරනවා. අඟුලිමාල ජාතක කතාව තමයි මේ අන්තර්ගත ජාතක කතා පාඩේ. එදා අඟුලිමාල විසාපාමුක අඳුරුතුමා වෙත ගොස් ශිල්ප ආරණවා. ඒ ශිල්ප දැරීමට ප්‍රිය කරන නිසා හරි ලස්සනට ඕ ශිල්ප ආරණවා. මෙන්න මේ ක්‍රියාව මේ ශිල්පාරාණ තමන්ගේ බුදුසසුන විසාපාමුක අඳුරුතුමා ඔහු ඇසුරු කරන නිසා අනිත් ශිෂ්‍යයන්ට වෛරයක්, ක්‍රෝධයක්, තරහක් ඇති වෙනවා. අන්නේ තරහ මිරිමස ගැනීමේ හේතුවේ කූඩ ක්‍රියාවක් යොදලා අඟුලිමාලට වරදක් යොදලා විසාපාමුක අඳුරුතුමාට සලසනවා. අන්නේ ක්‍රියාව නිසා දුරුපන්දු විදියට ඇඟිලි දාසක මාලයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා. අන්නේ කාමයේ සිදුවීම නිසා ඔවුන්ට කරන්න බැහැ දුවස්. සිදුවීමේදී මෙයාගේ ඒ ඔහු කරනවා. ඇඟිලි දාසක් ඔව් එපිම සදා මාවරේ යනවා. ඇඟිලි ලබලා නගරන මිනිස්සෙකුයි අඟුලිමාලගේ අම්මා අඟුලිමාල මහගෙන කණේ යනවා. මේ රූපරාම ඔබ දෙන්න මොදින් අරවන්න. බොහෝමින් නරඹන්න මේ අඟුලිමාලගේ අම්මයි අඟුලිමාලයි මහා වීසි නගරනවා. අහිංසක මගේ පුතේ ඔබ කොහෙද? අහිංසක වැඩ කරනවද ඔක්කොම වැඩ යා වෙලාව ටයිමින් වැඩ අහිංසක තම අවඝාතනය කිරීමේ ආනන්තරීය පාප කර්මය අඟුලිමාලගේ අනුකම්පාවෙන් දකුණු පසින් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වනයේට වඩිනවා. ඔබ බලන්න. ඔබ තාමත් වාදනය අසුම මහා ශ්‍රාවකයෙකු වීමට කල්ප ගණනක් පෙරම් පුරාගෙන යන ගමන අහිංසක කෙරෙහි අනුකම්පාවෙන් මහා වනයට වැඩිය යුතුයි. අනේ අන්තිම ඇඟිල්ල ගැපීමේ බලාපොරොත්තුයි අඟුලිමාල මහා වනයේ පිළිගන්නවා. ඒ මහා වනයේ පිළිගන්නකොට කරගෙන අවසానයි. අඟුලිමාල අම්මගේ ඇඟිල්ල වලට තමයි ඇඟිල්ලක් විතරයි. මම ඇඟිලි දහස සම්පූර්ණ කරගෙන ආචාර්යතුමාට ගුරු පඬුරු දෙනවා. හරි පුදුමයි. ශ්‍රමණේක් මොකද මෙතන තනියම ඉන්නේ? මං මෙහෙ ඉන්න බව දන්නේ නැතුවද? මං ඔබට කිව්වා මේ පහන් කූඩුව විශාල විනාශයක් සිදු කරනවා කියලා. මේ පහන් කූඩුවට ඔබගේ අතගැස්මට යම් දෙයක් කරන්න තමයි නිර්මාණය කරනු ලැබුවේ. ඒ නිසායි මම විශ්මිත නිර්මාණයක් කියලා ඔබට මේ පහන් කූඩුව පෙන්වන්න ඉදුවේ. බලන්න මේ පහන් කූඩුවට මොකද සිදුවන්නේ කියලා. කොච්චර ශක්තිය යොදලා දිව්වත් ඇයි මට ලං වෙන්න බැරි? විදුලි ගොඩනවා. ආස කරුවර වෙනවා. කිනුම් දෙනවා. පහන් කුඩු බලවට සුන්දර නිර්මාණයක්. අවිස්ත වෙනාතරාතර වගසින් නිර්මාණය කරනවා. බලන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම දායට පින්වත් දෙවි පහන් කුඩුවක් පහළ ගමන් කරනවා. බලන්න කොහොමද මේක සිදුවන්නේ කියලා. මහා දඩවක් මගේ පහන් කුඩුව පසා ගන්නවා.
පෙරේරකව ඉස්කෝලේ සිදුවන්නේ මෙතන තමයි. ඒ සියල්ල සිදුවන්නේ මම දැනගන්නේ මාගේ පාන්දුර ආරක්ෂා කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පීඩාවසල එළඹෙන්නේ මේ පාන්දුර ලබාගෙන. ඉදුවාමයි පාන්දුරේ ඉඳලා පෙරාමගෝගේ අවසන් උත්සාහයේ ඊළඟ වසරේ හතරවන නිර්මාණය ලැබීමට ලැබෙන්නේ ඒ නොමිලේ ප්‍රදර්ශනය කරනකොට පාන්දුර ඔබ ඒ සතුටක් ලබනවා මේ විදිහට සම්පූර්ණ කාර්යක්‍රම මේ ප්‍රදර්ශනය ඔබ මේ ප්‍රදර්ශනය කරනවා ඔබ මේ ප්‍රකාරයේ සියලු නාම ලබා දෙන්න අංගුලිමාල එන්දිනාව සර්වෝගය තාගහුව එදායි පස්කොයි මෙලි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට නියත විවරණ ගන්නවා මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූපරාමුව ඔබ වුණ නලවන්න අංගුලිමාල මහරහතන් වහන්සේ පහත් වෙලා ඉරු කලාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා ඔබත් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සාදුකාර දෙන්න. Nel suo plano wangi il mare di Sibironi e lo mio conoscere nel mondo o che mi plano si non la lanno sarà di mare poi lanciare momenti di mare o che sapete samma samma